Hi everyone, welcome back to my YouTube channel. යම්මාත් එක්ක එළියට ගිහින් එන්න. අද අපිට එක්සෑම් ඉවර නිසා යාළුවොත් එක්ක චුට්ටක් එළියට ගියා. මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්ට බබෙක් හම්බෙලා. එයා පුංචි වීමේ සතුටට ඔන්න අපි එයාට ඇඳුම් ගන්න ගියා. එයාට කිව්වේ ඒ චූටි බබාට අපි දැන් ගොඩාක් වෙලා ඉඳන් මෙතන ඇඳුම් තෝරනවා. ඇත්තටම ඇඳුම් ගන්න හිතා ගන්න හරිම අමාරුයි. මිරර් එකක් දැක්කහම ෆොටෝ ගන්න පිස්සු අපි හැමෝටම තියෙනවනේ. ඇඳුම් අරගෙන ඉවර වෙලා ඔන්න අපි ගියා කෝඹිච්චංකුලම වැවට. යන්න කොච්චර තැන් තිබ්බත් අපි යන්නේ හැමදාම එකම තැන් ටිකකට. හැබැයි වතුර දිහා බලන් ඉන්න ගියාම එපා වෙන්නෙත් නෑ. අපිට යන මගදී වෙරළු ගහකුත් හම්බුණා. ඔන්න අපි ඒකේ වෙරළුත් කඩා ගත්තා. අපි ඊට පස්සේ ඒකෙන් වෙරළු අච්චාරුවකුත් හැදුවා. රස පාටයි නේද? ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ලස්සන තැනක් දැක්කම වීඩියෝ ගන්න එකයි ෆොටෝ ගන්න එකයි මට දැන් පුරුදු වෙලා. ඔන්න ඉතින් වීඩියෝ එකක් ගන්න ගමන්. ඇත්තටම මෙතන හරියම ලස්සනයි. අපි ගියේ හවස. අවුව වුණාට හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ෆිල්ම් එකක් බලන්න ගියා. මේ දවස්වල අලුතෙන් ඇවිල්ලා තියෙන ෆිල්ම් එක තමයි. ඔයාලත් බලපු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්නකෝ. මං යට ආදරයට කිව්වේ දේවි කියලා. සිංහල භාෂාවෙන් දේවි කියලා දේවතාවිටත් කියනවා. කරල්ලියන්තගේ වාහලේ පිම්මත මන්නාරමේ බූරුව පරංගිගේ සට්ටපිය මේ දෘෂ්ටිය සිරගත කරනු රාජාහු මාහු ගංගාහු. One of the greatest cinematic experiences in the history of Sri Lankan cinema. ප්‍රේමයෙන් අඩුවහන්නේ නෑ. ප්‍රේමය කිරුළු දරන්නෙත් නෑ. එක මා වෙනුවෙන් මේ සෙන්කඩගල රාජ්‍ය වෙනුවෙන් අවසානයේ මේ රට වෙනුවෙන් මගේ අංගම්මඩුවේ ගෝලයෝ දියත් කළ උපක්‍රමයක්. එක මහා ජීවිත පරිත්‍යාගයක්. Love does not judge and wears no crown. දේවි කුසුමාසන. මේ ඉන්නේ මගේ යාළුවෝ ටික. අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් දවසක හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම් බයි.